ලංකාව හොල්ලපු අපි හෙල්ලුනේ මේ මේක බලන්න අයින මේක ලස්සනයි නේ අනේ ආසයි ඔබ මහත ඔබට මහතයි රස ඔව් අපි දෙන්න මහත අනේ එන්ගේජ්මන්ට් එකෙන් පස්සේ දැන් කොච්චර කාලෙට පස්සේ ඇල්බම්ස් බලන්නේ නෑ ඔය දෙන ලංකාව හිටියේ නෑනේ ලංකාව හිටියේ නෑ අවුරුද්දකටත් වැඩි දැන් අවුරුද්දකටත් වැඩි දැන් තමයි ඇල්බම් එක බලන්නේ අපි වරක් වන්නේ මේ දෙන්න නෙවෙයි ලංකාවේ හිටියේ නෑ ඇයි බැඳලා දවස් 5න් ගියානේ ගියා අනේ මේ තාම දැකලාදී ෆොටෝස් තියෙනවනේ මේකේ ඇයි මේවා නෑ මේවා තිබ්බේ නෑ අනේ ලස්සනයි මෙන්න මේක තමයි කැලමුනේ නේ කැලමිච්ච ඒවා මේක තමයි ෆොටෝග්‍රැෆර්ස්ලායි ලංකාවම කැලමුනේ තව එකක් තියෙන කැලමිච්ච එක පොඩ්ඩයි මම මේ පෙන්නන්න ඒකට මේ තියෙන මෙන්න මේක මෙන්න මේක මේක පිටිපස්ස හරි වෙලා නෙමෙයි නේද ඔව් ඒගොල්ලෝ කිව්වේ පිටිපස්ස හැරව කියලානේ කැමරාවට පිටිපස්ස හරි වෙලා කැමරාව අයියෝ වෙච්ච දෙයක් බලන්නේ ලස්සනයි යානි කම දෙන්නත් වගේ වගේ මයි කට කන්නේ හිනානවට කන්න මේ කලසන ගන්න මේ ප්ලේස් එක ගස්සන මෙන්න මේක අනිත් එක නැති අනිත් ෆොටෝ එක අයියෝ දෙයියනේ ඔය අනේ මට තියෙනවා මොකද මම බේරලා කඩ මේ මාර ලස්සනයි මේව දැක්කේ නෑ මම කලින් ඔය දැක්කද නෑ මේක නෑ මේක දැක්කද නෑ මේ ෆොටෝ එක දැක්කද ලක්මාලයි ඔයා මාරයි මේ ඩබල් සින් තියෙනවා ඒ දවස්වල මේක එන්ගේජ්මන්ට් එකක් නෙමෙයි වගේ හැබැයි HD කියලා ගියේ මට මේක මතක නෑ නේද HD ඉතින් අපිට මොකද බලන්න දෙයක් තිබ්බේ නෑ නලින්දයි ඔක්කොම මම දන්නෙත් නෑ මෙච්චර දෙයක් වෙලා කියලා එළියේ මම ඇඳ මැදගෙන විතරයි ඔව් මට ඇඳුම පෙන්නුවෙත් අන්තිම මොහොතේ ඒක ලස්සනයි ගානේ හිනා වැඩි පොඩ්ඩක් නෑ ලස්සනයි ඒක ගොඩක් ෆොටෝස් තියෙනවා අපේ මේ අපි ගෙවල් වල ආයේ ඒව දැක්කෙත් නෑ අම්මෝ මේව තමයි ඉතින් ඉතුරු වෙන්නේ නේද නතු ලක්මාලයිට කින් සිද්ධ වෙන්නේ දැන් මේක අපිට දෙනවනේ ඒකකින් අනිවාර්යයෙන් අනේ ලොකු බබා ලොකුම ග්‍රේට් ෆොටෝ එක දැන් තමයි හරියට මේව පේන්නේ නෑ ඒක දැන් තමයි තේ කොච්චර පර්ෆෙක්ට්ලි වැඩ කරලා තියෙන්නේ හැම ෆොටෝ එකක්ම ෂා තමයි මරු මේ දල තමයි ඇතුලේ මේ මනේ අම්මෝ කොච්චර වටිනවද මේ ෆොටෝස් හැබැයි ෂා ඇල්බම් එකක් එන්න ඕනේ කි ඒකනේ එළුවේ කෙන්න අම්මෝ නොස්ටැල්ජික් ඉතින් මොනවා කියන්න තියෙන්නේ මේ බලන්න ලස්සන කියන්න ඉතින් කියන්න නම් වචන නැහැ මේක බලන්න මේ අපි හිටිය අවුරුද්දක් විතර මේ ඇල්බම් එක ගන්න අතර අපි වරක්ු නෑනේ නෑ අපි වරකුනේ ඇයි අපි ලංකාවේ ඉන්නේ අපි ලංකාවේ ඉන්නේ අපි ඊට කලින් ගන්න තිබ්බා මේක ඔව් thank you so much ඔයගොල්ලෝ හැමෝටම ඔයාටයි නලින්ද අයියටයි
ඔව් අපි කරේ එදා දවසේ ගිහිල්ලා ඉන්න එක විතරයි. මේ ඔක්කොම බර ඇද්දේ නලින්ද අයියා ලක්මාලයි තමයි නලින්ද අයියා ඉම්ප්‍රෙස් කරලා දුන්නේ. අතර මාරු මේක very බරයි. so heavy. අහන්නේ බුද්ධිකයියට. බුද්ධිකයි අපේ කැවිලි කරපු ලබ්බයිස් ගිටාන කලෙක්ෂන් නේ. සාරි කරේ රූප සාරි ගතේ රූප කළා සාරි කරේ අපේ කවද නා. හරි? මොකද නම අක්කා නයමියක්. නයමක් ඒ පස්සේ මගේ ගෲම් සාට් මගේ අනු හැමෝම ගොඩාක් මහන්සිලා මේ ලස්සනට වැඩේ කළා තිබ්බා මේ විශේෂයෙන්ම අපි පොඩ්ඩක්වත් මහන්සි වෙන්නේ නැහැ. අපිට කරන්න දෙයක් තිබ්බේ නැහැ ඉතුරු කරේ නැහැ. මම ආදරෙන් හැමෝම මතක් කරනවා ඒ හැමෝම කණ්ඩායම මහන්සිලා කරපු වැඩේ ප්‍රතිඵලයක් ඉතින්නේ මාත් ලස්සනයි හැබැයි. thank you so much ලක්මාලයි.